හරි 2022 පේපර් එකේ 8 වෙනි MCQ එක ගන්න. 9 වෙනි MCQ ගන්න. The increasing order of the electronegativity of the carbon atom CH4, CH3Cl, H2CO, HCN, NCO minus. ඔක තමයි ඉංග්‍රීසි මීඩියම් ප්‍රශ්නේ. මම සිංහල මීඩියම් ප්‍රශ්නේ කියනවාම CH4, CH3Cl, H2CO, HCN, NCO minus වල කාබන් පරමාණුයේ විද්‍යුත් ඍණතාවය වැඩි වෙන අණු පිළිවෙල වනුයේ. හරි විද්‍යුත් ඍණතාවය කියලා කියන්නේ අතට අපි ගත්තොත් එම් බොහොම කෙටියෙන් කිව්වොත් බන්ධනයක ඉලෙක්ට්‍රෝන යුගල තමන් දෙස ඇද ගැනීම පිළිබඳ මිනුමක් තමයි අපි කියන්නේ විද්‍යුත් ඍණතාවය කියලා. විද්‍යුත් ඍණතාවය වැඩි නම් ඒ පරමාණුව බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල තමන් දෙස ඇද ගන්න වැඩි. මේ ලිනස් පෝලින්ගේ පරිමාණයට අමතරව තව දේවල් ටිකක් කියලා තියෙනවා. ඒ තමයි විද්‍යුත් ඍණතාවය සඳහා බලපාන සාධක ප්‍රධාන වශයෙන් හතරක් තියෙනවා. මේ සාධක හතර ගත්තොත් පළවෙනි සාධකය තමයි මුහුම්කරණය. මුහුම්කරණය අතින් ගත්තාම sp3 මුහුම්කරණයක් තිබ්බොත් විද්‍යුත් ඍණතාවය අඩුයි. sp2 මුහුම්කරණයක් තිබ්බොත් විද්‍යුත් ඍණතාවය වැඩි. sp තිබ්බොත් වැඩි, sp2 තිබ්බොත් මධ්‍යස්ථයි. ආරෝපණය ගත්තට පස්සේ ධන ආරෝපණ තියෙනවා නම් විද්‍යුත් ඍණතාවය වැඩි, උදාසීන වෙද්දී විද්‍යුත් ඍණතාවය මධ්‍යස්ථයි, ඍණ වෙද්දී විද්‍යුත් ඍණතාවය මොකද වෙන්නේ? අඩු වෙනවා. මේ පැත්තට ඉලෙක්ට්‍රෝනෙගටිවිටි කියන එක මොකද වෙන්නේ? වැඩි වෙනවා. ඒ වගේම තමයි ඔක්සීකරණ අංකය කියන එක වැඩි වෙන විට විද්‍යුත් ඍණතාවය කියන එක මොකද වෙන්නේ? වැඩි වෙනවා. ඔක්සීකරණ අංකය අඩු වෙනකොට විද්‍යුත් ඍණතාවය මොකද වෙන්නේ? අඩු වෙනවා. හරිද? අනිත් දේ තමයි electronegative to the surrounding atoms. හරිද? බාහිර පරමාණු වල විද්‍යුත් ඍණතාවය මේගොල්ල වැඩි වෙද්දී විද්‍යුත් ඍණතාවය වැඩි වෙනවා. මධ්‍ය පරමාණුවේ විද්‍යුත් ඍණතාවය මොකද වෙන්නේ? වැඩි වෙනවා. මෙන්න මේ සාධක දෙක අපි සලකන්නේ. මේ ප්‍රධාන උක්ත කරුණු හතර ඔළුවේ තියාගෙන අපි යන්න ඕනේ ප්‍රශ්නෙට. හරි. දැන් බලන්න අපිට දීලා තියෙන CH4. CH4 කියලා කියන්නේ sp3 මුහුම්කරණයක් පවතින චතුස්තලීය ව්‍යුහයක්. මෙයා අනිවාර්යයෙන් විද්‍යුත් ඍණතාවය අනිත් සෙට් එකට වඩා අඩු වෙන තව sp3 කට්ටිය ඉන්නවාද කියලා බලමු. මෙයත් sp3 මුහුම්කරණයක් තමයි පෙන්වන්නේ. මෙයත් sp3 මුහුම්කරණයක් පෙන්වන්නේ. එහෙනම් මුන් දෙන්නගේ අනිවාර්යෙන් අඩුයි. දැන් මේක තලීය ත්‍රිකෝණාකාර ව්‍යුහයක් නම් මෙයා sp2. මෙයාගේ විද්‍යුත් ඍණතාවය මධ්‍යස්ථයි. මුන් දෙන්නම sp මුහුම්කරණයක් පෙන්වන්නේ. මුන් දෙන්නගේ අනිවාර්යෙන් මොකද වෙන්න ඕනේ? විද්‍යුත් ඍණතාවය වැඩි. හරි. එහෙනම් දැන් අඩුම දෙන්නෙක් ඉන්නවා, මධ්‍යස්ථ එක්කෙනෙක් ඉන්නවා, වැඩි දෙන්නෙක් ඉන්නවා. ඒ කට්ටිය වෙන් කර ගන්න ඕනේ. හරි. අඩුව එක ගත්තට පස්සේ මේ බලන්න මෙන්න මේ කාබන් වලට බැඳලා තියෙන මෙන්න මේ ක්ලෝරින් නිසා මේ ක්ලෝරින්ට ඍණතාව ඍණ අංකයක් එනවා. ඒ වගේම තමයි මෙයාට ධන අංකයක් එනවා. ඒ නිසා මෙතන අපිට කාබන්ට අපි ගත්තොත් එහෙම ධන ආරෝපණයක් ඩෙල්ටා ධන ආරෝපණයක් තියෙන නිසා අපි කියනවා ධන ආරෝපණය වැඩි වෙන්න. මොකද වෙන්නේ? අනිවාර්ය විද්‍යුත් ඍණතාවය වැඩි. ඒ වගේම තමයි එයාට පරිබාහිර පරමාණු ගත්තාම විද්‍යුත් ඍණතාවය වැඩි වෙද්දී විද්‍යුත් ඍණතාවය වැඩි වෙනවා. ඒ නිසා මෙන්න මෙයාගේ ගත්තාම CH3Cl විද්‍යුත් ඍණතාවය CH4 වලට වඩා වැඩි. ඒ නිසා අඩුවෙන් වෙන්න ඕන අපිට හම්බ වෙන්න ඕන CH4. ඊට පස්සේ ඉන්න කවුද? CH3Cl. ඊට පස්සේ ඉන්න කවුද? හරිද? මධ්‍යස්ථ එක්කන කවුද? H2CO. හරිද? වැඩි මේ උන් දෙන්න තව තෝරන්න තියෙන්නේ. බලන්න මෙන්න මෙතන බලන්න දෙන්නම sp මුහුම්කරණයක් පෙන්නන්නේ. හැබැයි මෙතන නයිට්‍රජන් එක පරමාණුවයි තියෙන්නේ. මෙතන නයිට්‍රජන් පරමාණුවක් තියෙනවා. මේ පැත්තේ තියෙන විදුලි ඍණතාවය අඩු එක්කෙනෙක් බෙදලා තියෙන්නේ. හැබැයි මෙයාට බලන්න විදුලි ඍණතාවය වැඩි එක්කෙනෙක් තමයි බෙදලා තියෙන්නේ. අනිත් පැත්තේ මෙයා ඍණ වෙද්දී මෙයා ඩෙල්ටා ඍණ වෙද්දී මෙයාට ඩෙල්ටා ධන ආරෝපණයකුත් එනවා. මෙන්න මේ හේතුන් නිසා NOCO මයිනස් වල විදුලි ඍණතාවය අනිවාර්යයෙන් HCN වලට වැඩි. එන අවසාන උත්තරේ වෙන්නේ මොකද්ද? HCN ඊට පස්සේ කවුද? NCO මයිනස් කියන උත්තරේ. උත්තරේ තුන්වෙනි උත්තරේ. හරි. පැහැදිලිනේ?